සුබ දවසක් කියලා පිළිගන්න ඔයාලා හැමෝම. අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ ටෙක්නික් මලියා YouTube channel එකෙන් කියන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද අපි කතා කරන්න යන්නේ GTV කියන YouTube channel එකේ මාසික ආදායම ගැන. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු GTV කියන YouTube channel එකේ මාසික ආදායම කීයද කියලා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඉතින් දැන් ඔයාලට මේ පේන තියෙන GTV කියන YouTube channel එක පිළිබඳ සියලුම විස්තර ටික. ඉතින් මේ YouTube channel එකේ දැනට subscribersලා 4,91,000ක ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම තමයි මේ channel එකේ දැනට views මිලියන 28කට වැඩිය ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තමයි මේ channel එකේ videos 49ක් upload කරලා තියෙනවා. ඉතින් මේ channel එක create කරලා තියෙන්නේ 2020 ජූලි 15 වෙනිදා. ඉතින් මේ channel එකට හිමි වෙලා තියෙන්නේ C+ කියන certificate එක. social bait rank එකට අනුව මේ YouTube channel එක තියෙන්නේ 3,84,363 වෙනි තැන. subscribersලා එක්ක බලද්දි මේ YouTube channel එකට හිමි වෙලා තියෙන්නේ 1,815 වෙනි තැන. views එක්ක බලද්දි මේ YouTube channel එක තියෙන්නේ 5,47,726 වෙනි තැන. ඒ වගේම තමයි country rank එක්ක බලද්දි මේ YouTube channel එක තියෙන්නේ 160 වෙනි තැන. people rank එක්ක බලද්දි මේ YouTube channel එකට හිමි වෙලා තියෙන්නේ 1,125 වෙනි තැන. ඒ වගේම තමයි මේ YouTube channel එකේ දවස් 30ක් ඇතුළත subscribersලා 15,000ක ප්‍රමාණයක් ඇතුළත් වෙනවා කියලා මේ social bait කියන website එකේ කියලා තියෙනවා. ඒ වගේම තමයි දවස් 30ක් ඇතුළත මේ YouTube channel එකේ views මිලියන 1.1 ඉක්මවලා යනවා කියලා මේ website එකේ කියලා තියෙනවා. ඉතින් මේ GTV කියන YouTube channel එකේ මාසික YouTube ආදායම වෙන්නේ $269ක් $4,300ක් අතර. ඒ වගේම තමයි මේ YouTube channel එක අවුරුද්දක් ඇතුළත උපයනවා $1,000කුත් $17,000ක් අතර මුදලා. ඉතින් දැන් අපි බලමු $269ක් කියන්නේ ලංකාවේ මුදලින් කීයක්ද කියලා. ඉතින් ඔයාලට පේන ඇති අද වෙනකොට ඩොලර් එකක් කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 301.728. ඉතින් දැන් අපි බලමු $269ක් කියන්නේ ලංකාවේ මුදලින් කීයක්ද කියලා. ඉතින් දැන් ඔයාලට පේන ඇති $269ක් කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 81,044.80ක් කියලා මේ වෙබ්සයිට් එකේ පෙන්නනවා. ඉතින් යාළුවනේ මෙන්න මේ GTV කියන YouTube channel එකේ මාසික අවම ආදායම තමයි රුපියල් 81,044ක් කියන්නේ. ඉතින් අනිවාර්යයෙන් මේ YouTube channel එක රුපියල් 81,000කට වඩා YouTube එකේ මාසිකව උපයනවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් අද වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම like එකක් දාලා comment එකක් දාලා ඔයාලගේ යාළුවන්ට බලන්නත් මේ වීඩියෝ එක share කරන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝ බලන්න නම් අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න.